කියලා ඉන්න ඕනේ කරන්න ඕනේද අපි කියලා. අනිවාර්යෙන්. දැන් මේක ඇවිල්ලා ජජ්මන්ට් එකක් ගන්න අවස්ථාවක් දැන්. මේ වීඩියෝ එක බලන ඔබට. බෙනී මට කියන්න කවුද ඔයා? කොහෙන්ද පටන් ගන්න ඕනේ? මුලින්ද පටන් ගන්න ඕනේ ඉපදුන දවසේම Okay, so my ඉපදෙද්දීමට හම්බෙච්ච නම තමයි නවෝද බැනට්. මම තාම බෙනට් රත්නායක. නවෝද බෙනට් රත්නායක. මම තාම පාවිච්චි කරන ඒ නම. මාව ගොඩක් කටිය දන්නේ basically ඒ කියන්නේ පැති කීපයකින් මාව දන්නවා. සමාජ සේවකයෙක් විදිහට, සමාජ ක්‍රියාකාරකයෙක් විසින් දන්නවා. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට දන්නවා. social media personality එකක් විදිහට දන්නවා. මම ඒ කියන්නේ මොඩල් කෙනෙක් විදිහට සමහරව දන්නවා. ඒ විදිහට පැති කීපයකින් මාව දන්නවා. So මම හරි creative, හරි fun, outgoing, හරි දෝදු character. කවුරුහරි කියනවා නම් ඔයාට අයිතියක් නැහැ කියලා ජීවත් වෙන්න. ගොඩක් කටේ කියනවා මම පොඩි කාලේ ඉඳන් හරි like හරියටම නහන්න හම්බෙච්ච දෙයක් තමයි like you know ඔය විදිය ඕගොල්ලන් වගේ ඔහොම ජීවත් වෙන්න එපා. Exactly ඕගොල්ලන් වගේ කට්ටිය like ඕක තමයි ඇහෙන්නේ. Exactly ඕගොල්ලන් වගේ කට්ටිය වැඩක් නැහැ. ඕගොල්ලන් වගේ කට්ටිය ඉන්නේ නිකන් මේ ඉපදිලා මැල්ල යන්න. ඕගොල්ලන් වගේ කට්ටිය ලැජ්ජාවක් සමාජයට පිළිකුලක් කියන එක මම පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. ඒක හරියට සාමාන්‍ය දෙයක් වෙලා තියෙන දැන්. So yeah. Traumas නම් ගොඩක් තියෙනවා. I mean ඉස්කෝලේ කාලේ මම වලින් අතර වෙලා තියෙනවා. පොඩි කාලේදී මම ඒක එළියට ඇවිල්ලා කිව්වහම ඒක කිව්වා ඒ වගේ හැටි නිසා ඔහොම වෙන්නේ. ඔයා ඔහොම ඉන්න නිසා like ඔයාට ඔහොම ඔයාගේ වැරද්දක් නිසා, ඔයාගේ හැසිරීම නිසා, ඔයා ඉංගියක් දුන්න නිසා, ඔයාගේ පෙනුම මෙහෙම වෙච්ච නිසා එයාවට අතවර කරා කියලා කියනවා. ඒක නවත්තන්න බෑ. ඒක ඔයාගේ වැරද්ද, ඒක ඔයාගේ වැරද්ද, එයාගේ වැරද්ද නෙමෙයි කියලා තමයි කියන්නේ. අර victim blaming එක පොඩි කාලේ ඉඳන් මට තිබ්බා. and කොහොමද අපේ family එක like හරි academic පැත්තට බරයි. මගේ තාත්තා science and English lecturer කෙනෙක්. siblings ඔක්කොම doctors ලා. මම තමයි බාලයා බඩපිස්සා. and basically මම හරි creative character එකක්. බෙනට් කියලා කැලලක් තියෙනවා නම. බෙනට් කියලා කැලලක් තියෙනවා. මගේ ලොකු තාත්තා බෙනට් රත්නායක film director කෙනෙක්. ලොකු තාත්තගේ අපි මල්ලිගේ හැමෝම දන්න බෙනට් රත්නායක. මල්ලිගේ පොඩිම ළමයා මම.